විමල් වීරවංශ අමාත්‍යවරයා කර්මාන්තමතු හැටියට අලිමංකඩට ගිහිලා තියෙන්නේ 2020 ජනවාරි මාසේ. ඔහු කැබිනට් මණ්ඩලයට මේ අලිමංකඩ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා තියෙන්නේ මේ අපි එලිෆන්ට් පාස් වල පටන් ගත්ත මේ සලුණු කර්මාන්තයට දාලා නෙමෙයි. සමහර විට ඔහු වල්ගේ පාගනද කියලා අපිට තේරෙන්නේ නැහැ. 2020 ජනවාරි 22 මේ තියෙන කැබිනට් සංදේශය මේ කැබිනට් සංදේශය ඉදිරිපත් කළා තියෙන්නේ කුරුංචතිව් අලිමංකඩ උතුර ලුණුලේවාය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය කියලා. මොකද කුරුංචිතුව කියලා අපේ අලිමංකඩ කොටසට එහා පැත්තේ තියෙනවා ලුණුලේවායක්. ඒ ලුණුලේවායේ කටයුතු යලි ආරම්භ කරන්න තමයි මේක දාලා තියෙන්නේ. හැබැයි ඔබට අදත් ගිහිලා බලන්න පුළුවන් කුරුංචිතුව වල මොකුත් පටන් අරන් නැහැ. කැබිනට් පත්‍රිකා දාලා තියෙනවා. ඔහු දැන් ඒ ලුණු පැකට් එකක් පෙන්නනවනේ. ඒ ලුණු පැකට් එක පෙන්නන්නේ අලිමංකඩ ලුණු පැකට් එකක් නෙමෙයි. එකක් කියන්න ඕන. ඒ ලුණු පැකට් එක අලිමංකඩට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ මන්නාරමේ ලුණු පැකට් එකක් පෙන්නන්නේ. ඒ දැන් ඔහු පෙන්නනවා මෙන්න ලුණු කියලාලා මේ එයාගේ කලිසමේ අපි කකුල දාගත්තා කියලා පෙන්නන්න ලුණු පැකට් එකක් පෙන්නනවා. හැබැයි ඒ පෙන්නන්නේ ඔබ කවුරුත් දන්නවා ඒ කාලේ තිබුණා 2018 ඉඳලා මන්නාරම සෝල්ට් එකේ හදලා තියෙනවා කැටලුණු. කැටලුණු කියන්නේ ක්‍රිස්ටල් සෝල්ට් කියන එක. කැටලුණු හදලා තියෙනවා. ඒ කැටලුණු පැකට් එකක් පෙන්නනවා අලිමංකඩ හැදුවා කියලා. අපිට මේ රටේ ජනතාවගෙන් අහන්න තියෙන එකම දෙයයි මම අද ඔබට පෙන්නනවා. මේ තියෙන්නේ අපි පහුගිය දවසේ අලිමංකඩ නිෂ්පාදනය කරපු මේසලුණු. අපේ රටේ ජනතාව මේසලුණු එනං කුඩුලුණුයි කැටලුණුයි කියන වෙනස තේරෙනවා. අපි ඉස්සර කැටලුණු පොල් කට්ටට දාලා කල්තුරත් එක්ක කලවම් කරගත්ත කැටලුණු. මේ තියෙන්නේ මේසලුණු. විමල් වීරවංශ අපිට කලින් මේසලුණු හැදුවා නම් අලිමංකඩ හරි කොහේ හරි මේ වෙළඳ පොලේ තියෙන්න එපයි. ශ්‍රී ලංකාවේ තියෙන්න එපයි. අපි මේ රටේ ජනතාවගෙන් අහන ඔබ කවුරු හරි දැක්කද ශ්‍රී ලංකාවේ මේ මේසලුණු තියෙනවා මේ රජලුණු රජසෝල්ට් කියලා. හරි පැහැදිලිව මේකේ තියෙන්නේ මොකද්ද? ඉරිසියාව. මේ තියෙන ඉරිසියාව දේශපාලන කුහකකම. එයාට කරගන්න බැරි වෙච්ච දෙයක් අපි කරපු නිසා එයාට සෑහෙන්න රිදිලා තියෙනවා. ඒක තමයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. දැන් නැත්තම් මේ විමල් වීරවංශයට වඩා මේකේ අයිතිවාසිකම ගැන කතා කරන රමේෂ් පතිරණ මහත්මයාට හොඳටම පුළුවන්. රමේෂ් පතිරණ මහත්මයාගේ කාලේ 2023 තමයි මේක ප්ලාන්ට් එක ඕඩර් කරලා තියෙන්නේ. 2024 මාර්තු මාසයේ තමයි මේක මැනුෆැක්චර් කරලා තියෙන්නේ. එතුමාගේ කාලේ තමයි මේක ගෙන්නලා තියෙන්නේ. රමේෂ් පතිරණ මහත්මයා මොකුත් කියන්නේ නැහැ. රමේෂ් පතිරණ මහත්මයා මේක දැන් මේ තමයි රමේෂ් පතිරණ මහත්මයාගේ කලිසමෙත් එයා කකුල දාගන්න ගිහිලා කකුල හිර වෙලා තියෙන්නේ. මොකද එයාට රෙදි ගැලවිච්ච කෙනෙක් දේශපාලන වශයෙන් විමල් වීරවංශ කියන්නේ. දේශපාලන අනාථේ. තවද අපේ රටේ දේශපාලනේ වළංගු කෙනෙක් නෙමෙයි. මම මේ ටික කියන්නේ එයා කිසිම ආකාරයේ එයාගේ භාෂාව, එයාගේ වචන හැසිරීම ඒ සියල්ලම ඔබට දකින්න පුළුවන් මේ රටේ ජනතාවට මේ වීඩියෝ එක ආයෙ බලන්න කියලා මම ඉල්ලනවා. තියෙන දේශපාලන කුහකත්